ලෝකෙම ක්‍රිකට් ක්‍රීඩාවලින්ගේ ඇස් ශ්‍රී ලංකාව පැත්තට තමයි මේ දවස් දෙක තුනේම පැත්ත වෙලා තියෙන්නේ. ඉතින් පෙරේදා ඉන්දියා පාකිස්තාන මැච් එක හින්දා ශ්‍රී ලංකාව දිහා මුළු ලෝකයක් බලාගෙන හිටියා. කොහොමද ඔස්ට්‍රේලියානු කණ්ඩායම පළමුව පන්දුවට පහර දෙන්න ඇවිල්ලා පන්දුව රටේ පන්දු දෙකදී ලකුණු 104යි කිසිදු විකට්ටුවක් නොදේ වගේ ලැබෙන්ත ලකුණු පුරාවක් ලබා සිටින තමයි පළවෙනි කඩුල දෙවි යන පටන් ගත්තේ. ඉතින් ඒත් එක්කම ඕස්ට්‍රේලියානු ඉනිම සුණු විසුණු වෙන්න පටන් ගත්තා. ඉතින් ලකුණු 104යි කඩලු බිඳුවයි දීච්ච ඕස්ට්‍රේලියානු කණ්ඩායම ලකුණු 181යි සියලු දෙලා දැවි ලබා ගන්න පුළුවන් වුණේ පන්දු වාර 24 දී. ඉතින් ඒක තමයි ඕස්ට්‍රේලියානු කණ්ඩායම කඩා වැටීමට සිදු වුණ හේතුව. මොකද මේකට මැක්ස්වෙල් මැදදී පොඩි සපෝට් එකක් දුන්නා. නමුත් මැක්ස්වෙල්ගේ උඩ පන්දුව පළවෙනි උඩ පන්දුව පැතුම් නිසා කරදී මගේ හැරුණත් දෙවෙනි උඩ පන්දුව විශිෂ්ට උඩ පන්දු රැකීමත් එක්ක පැතුම් නිසාගේ පන්දු රැකීමත් එක්ක මැක්ස්වෙල් හොඳින් ලකුණු අතර හිටපු මැක්ස්වෙල් නැවත ක්‍රීඩාගාරයට ඇවිල්ලා ගියා. මොකද එහෙම නැති වුණා නම් ඒ ලබා ගෙදපු රන් රේට් එකත් එක ලකුණු 250 අනිවාර්යෙන් ඕස්ට්‍රේලියානු කණ්ඩායම ලකුණු ලබා ගන්න තිබුණා. 200 නෙමෙයි 230ක් විතර මම හිතන්නේ මුළු ටිකේ තිබිච්ච විදිහට. පන්දු වාර 8කින් ලකුණු 104ක් අරගෙන කිසිදු විකට්ටුවක් නොදෙවි හිටියේ. ඉතින් කොහොම වුණත් අපේ පන්දු යවන්නන් හොඳට පන්දු ක්‍රියාත්මක කරා. විශේෂයෙන්ම දුෂාන් හේමන්ත දුනිත් වෙල්ලාලගේ සහ හොඳ කඩලු රැකීමක් කරා. මේ විදිහ හොඳ පන්දු යෑමත් එක්ක ඕස්ට්‍රේලියානු කිසිම පිටිකරුවෙක්ට සාර්ථක වෙන්න හම්බුනේ නැහැ. පළවෙනි පිටිකරුවක් දෙදෙනා හැරේ ඕස්ට්‍රේලියාවේ මිචෙල් මාෂ් ලකුණු 54ක් පන්දු 27කදී ලබා ගනිද්දී ට්‍රැවිස් හෙඩ් ලකුණු 56ක් පන්දු 29කදී ලබා ගන්න සමතුන. ඒ හැරෙන්න වෙන කිසිදු පිටිකරුවෙකු හොඳ ලකුණු සංඛ්‍යාවකට එන්න හම්බුනේ නැහැ. මැක්ස්වෙල් ලකුණු 22 සහ ඉංග්‍රීස් නොදෙවි ලකුණු 27ක් ලබා ගන්න සමත් වුණා. ඉතින් ඒ අනුව ඕස්ට්‍රේලියානු කණ්ඩායම ලබා ගන්න පුළුවන් වුණේ පන්දු වාර 20 දී සියලු දෙනා දෙවි ලකුණු 180ක් වෙනි ඇවරේජ් ලකුණු සංඛ්‍යාවක් තමයි ලබා ගන්න පුළුවන් වුණේ. විශේෂයෙන් පන්දු යවන්නන් ගැන කියද්දී ඊයේ අපි දැක්කා මේ පන්දු රැකීමේ පුහුණුකරු මේ දාලා තිබුණා දුෂාන් හේමන්ත ලොකු සර්ප්‍රයිස් එකක් කරයි ඕස්ට්‍රේලියානු පිටිකරුවන්. දුෂාන් හේමන්තගේ එක එක ඇන්කර්ස් තියෙනවා. ඒ එක විදිහට පන්දු යවලා අනිවාර්යයෙන් ලොකු සර්ප්‍රයිස් එකක් කරයි කියලා කිව්වා. වගේම දුෂාන් හේමන්ත වටිනම කඩලු 3ක් ලබාගෙන වැඩිම කඩලු ලබා ගත්තේ දුෂාන් හේමන්ත තමයි. ලකුණු 182ක් කියන දැවැන්ත ඉලක්කයක් හඹා යන ශ්‍රී ලංකා කණ්ඩායම පිටිරාවත් අපි කලින් කිව්වා මේ පල්ලේ ගලේ තරම් තිරුවත් දෙවෙනියට බැට් කරන කට්ටියට ලේසියෙන් චේස් කරන්න පුළුවන්. 180 කියන එක ලොකු ගානක් නෙමෙයි. 180 ලේසියෙන් චේස් කරන්න පුළුවන්. හැබැයි වටිනම දේ පළවෙනි පිටිකරුවන් දෙන්න තුන් දෙනා අනිවාර්යෙන් මේක අල්ලගෙන ඉන්න ඕන. මොකද අපි හැමදාම දැක්කා පළවෙනි විකට් එක දෙවෙනි විකට් එක ගියපු ගමන් අපේ ටීම් එක ඉවරයි. අපේ බැට් කරන්න කෙනෙක් නැහැ. හැබැයි ඒක අපි විශේෂයෙන්ම කතා කරන්න ඕන ලකුණු පොඩි සංඛ්‍යාවක් 26ක් වගේ ලකුණු සංඛ්‍යාවක් ලබා ගත්තා පවන් රත්නායක මේ වෙනකොට ශ්‍රී ලංකා කණ්ඩායමේ අර පෙරහැර යන කඩු පෙරහැර නවත්තන්න පවන් රත්නායක සමත් වෙලා තිනේ. ඉතින් අනිවාර්යෙන් මේ තරගේ පවන් රත්නායක ගැන විශේෂයෙන්ම හැමෝම මතක් කරනවා. පවන් රත්නායක මේක අල්ලගත්තේ නැත්නම් පැතුම්ට අනිවාර්යෙන් 100ක් ගන්න වෙන්නේ. මොකද පැතුම් තමයි තමන්ගේ T20 දෙවනි ශතකය වාර්තා කරන්න. ඉතින් පැතුම්ගේ 100ත් එක තමයි තරගය ජයග්‍රහණය කරේ. පැතුම්ගේ 100ට ලොකුම හේතුව උනේ පවන් රත්නායක. මොකද පවන් රත්නායක ආපු පළවෙනි පෝල දෙකෙන්ම හතරේ පාරවල් දෙකක් අරගෙන අර කුසල් මෙන්ඩිස් එක ගහගෙන ඉපු රිද්මේ නැවතත් පැතුම්ට ගහලා දුන්නා. එහෙම නැතුව පවන් නැතුව වෙන කවුරු හරි ඇවිල්ලා මෙතන එක දදා ඕවර්ස් දෙක තුනක් අරගෙන ගියා නම් පැතුම්ට අනිවාර්යෙන් මේ ලකුණු ගන්න ගහන්න අපිට. මොකද තමන්ගේ ඇඟේ හීට් එක වැස්සට පස්සේ එක දාන්න රන් දාන්න ඩොට් එක දාන්න පුරුදු වුණාට පස්සේ ආයෙක ගොඩ ගන්න හරි අමාරුයි. එහෙම වුණොත් දසුන් ශානක වගේ කවුරු හරි හොඳට බැට් කරලා තමයි ආයෙ ගොඩ දාන්නේ. හැබැයි ඒකත් බැට් කරන්න ගිහලා විකට් එකක් ගියොත් කැච් එකක් ගියොත් අනාතයි. ඒක තමයි අපේ ක්‍රිකට් වල T20 ක්‍රිකට් වල අපිට මෙච්චර කල් උනේ. පෙරහැර යන්න වගේ ඔක්කොම යන්න ගත්ත එක්කෙනෙක් ඊට පස්සේ මම හිතනවා පවන්ගේ තැන තේරුම් අරගෙන එක් දින තරගයෙන් ටීම් එකට ඇවිල්ලා එංගලන්තයත් එක්ක තීච් එක් දින තරගයෙන් ටීම් එකට ඇවිල්ලා T20 එකට ඇවිල්ලා තමන්ගේ තැන තේරුම්ගෙන තමන් කරන්න ඕන දේ තීරණය කරලා හරියට මේ තරගාවලි දෙකේම يعني එංගලන්ත තරගාවලිය සහ මේ තරගාවලිය තමන්ගේ ඩියුටි එක හරියට කරපු කෙනෙක් තමයි පවන් රත්නායක. ඉතින් අනිවාර්යෙන් පවන්ටත් මේ ක්‍රෙඩිට් එක දෙන්න ඕන. ඉතින් මේ පිච් එකේ කුසල් ජනිත් පෙරේරා ගෙනත් දැම්මා පන්දු තුනකදී එක් ලකුණක් තමයි කුසල් ජනිත්ට ලබා ගන්න පුළුවන් වුණේ. මොකද ලෝක කුසලානේ උට හම්බෙච්ච පළවෙනි තරගයේ. ඉතින් කුසල් ජනිත්ගේ විකට් එකත් ගියාට පස්සේ කුසල් මෙන්ඩිස් සහ පැතුම් නිසංක හොඳ සම්බන්ධතාවයක් හදාගෙන ශ්‍රී ලංකාව දිනන දින ආයි හොඳම මාවතට අරන් ආවේ වුන් දෙනෙක් තුල. නමුත් කුසල් මෙන්ඩිස් දෙවි ගියාමත් එක්ක පවන් රත්නායක තමයි පැතුම් නිසංකත් එක්ක එකතු වෙලා කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කරේ. ඉතින් කුසල් මෙන්ඩිස්ගේ අද තරගයේ ලකුණු ලබා ගැනීමත් එක්ක කුසල් මෙන්ඩිස් තමයි මේ වෙනකොට T20 2026 ලෝක කුසලානේ තරගාවලියේ වැඩිම ලකුණුලාභියා විදිහට ලකුණු 168ක් ලබාගෙන ඉන්නේ. තරග 3ක් සෙල්ලම් කරලා. ඒ විතර නෙමෙයි කුසල් මෙන්ඩිස් එක දිගට තරග 3ක අර්ධ ශතක වාර්තා කළා.
ඉතින් T20 World Cup එක දිගට අර්ධ ශතක 3ක් වාර්තා කර පස්වෙනි ක්‍රීඩකයා විදිහට කුසල් මෙටිසලර් වාර්තා පත්‍රය එකතු වුණා. ඉතින් පැතුම්නුත් දෙවනියට තමන්ගේ ශතකයක් වාර්තා කරනවා T20 අන්තර්ජාතික තරගයක. ඒ විතරක් නෙමෙයි ඕස්ට්‍රේලියාවට විරුද්ධව T20 World Cup එක ලකුණු 100ක් ගහපු පළවෙනි පිතිකරුවා විදිහට පැතුම් ඉතිහාසයට එක් වෙනවා. ඒ විතරක් නෙමෙයි ශ්‍රී ලංකාව මෙතෙක් දුරට හම්බාගෙන ගිහිල්ලා ගහපු වැඩිම ලකුණු සංඛ්‍යාව විදිහට ගත්තු ලකුණු 182. ඒ විතර නෙමෙයි තව රෙකෝඩ් එකක් තියෙනවා ඔෆිෂියල් බ්‍රෝඩ්කාස්ට් පාර්ට්නර් එක්ස්පනි විඩියක් මගින් තහවුරු කරලා තියෙනවා ඉන්දියාව හැරුණු T20 ලෝක කුසලාන තරගයක් මිලියන 100ක් කෝටි 10ක් නලවපු පළවෙනි අවස්ථාව ඊයේ පැවති ශ්‍රී ලංකා සහ ඕස්ට්‍රේලියා තරගය කියලා. ඉතින් ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියා තරගය ඒ කියන්නේ ලංකාව විතර නෙමෙයි මුළු ලෝකයක් බලාගෙන ඉපු තරගයක් කියලා තිනවා. කෝටි 10ක් මිලියන 100ක් ඒ කියන්නේ ඉන්දියාව හැර වෙනත් රටක් සෙල්ලම් කරන ක්‍රිකට් තරගයක් බලපු ලෝක කුසලාන ක්‍රිකට් තරගයක් බලපු පළවෙනි වතාව මෙච්චර සංඛ්‍යාවක් කියලා එක්ස්පානි වීඩියෝකින් ඔවුන් දැනුම් දීලා තියෙනවා. ඉතින් ඒක බලද්දි මේ වෙනකොට මුළු ලෝකෙම ශ්‍රී ලංකාව වෙත යොමු වෙලා තියෙනවා මේ තරඟාවලියත් එක්ක. ඉතින් කොහොමවත් මේකත් එක්කම අපිට දැනුම් දෙන්න ඕනේ සුබ ආරංචියක් තියෙනවා. සුප්‍රියාට වටේට ශ්‍රී ලංකාව සුසුකම් ලබා ගන්නවා. ඉතින් සුප්‍රියාට තරඟ කරලා සෙමි ෆයිනල් එක දාලා ෆයිනල් එක ගන්න තමයි තියෙන්නේ. ඉතින් ඔය සුබපතමු ශ්‍රී ලංකා කණ්ඩායම සුප්‍රියාටත් මේ වගේම දස්කම් එක්ක ඉඳලා සුප්‍රියාටෙන් සෙමි ෆයිනල් එක ගහලා ෆයිනල් වෙන්න අපිට පුළුවන් වෙන්න